ඔයා මේ වෙලාවේ දුකෙන් නම් ඉන්නේ බොහෝ දුරට මම මේ කියන්න යන දේවල් තුනෙන් එකක් නිසා තමයි ඔයා දුකෙන් ඉන්නේ මේ වෙලාවේ. එහෙමත් නැත්නම් මේ කාලේ ඔයාගේ ජීවිතේ ගොඩක් තැන්වලදී ඔයා දුකෙන් ඉන්නේ මෙන්න මේ තුනෙන් එකක් නිසා වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයා අවධානය දෙනවා ඔයාට අවධානය දෙන්නේ නැති, ඔයා අවධානය දෙන්න ඕනේ නැති අයට. අපේ ජීවිතේ ගොඩක් තැන්වලදී අපි කරගන්න වැරද්දක් තමයි අපි අවධානය දෙනවා අවධානය දෙන්න ඕනේ නැති අයට. අපිට අමතක වෙනවා අවධානය දෙන්න ඕනේ කාටද කියන එක සහ අවධානය නොදෙන්න ඕනේ කාටද කියන එක. ඒ නොදෙන්න ඕන අයට තමයි අපි තියෙන කැමැත්ත නිසා අපි අවධානය දෙන්නේ. ඔන්න පළවෙනි හේතුව. අපි යන් දෙවෙනි හේතුවට. දෙවෙනි හේතුව තමයි ඔයාගේ ජීවිත ගමනට ඔයාට හයියක් වෙන්නේ නැති, ඔයාට සපෝට් එකක් වෙන්නේ නැති, ඔයත් එක්ක ගමන යන්න ඕනේ නැති අයත් එක්ක ඔයා ජීවිත ගමන යන්න හදනවා. ඒකේ තේරුම තමයි ඔයාගේ ජීවිත ගමනට සෙට් වෙන්නේ නැති, ඔයාව කිසිම විදියකට උඩ තැනකට ගෙනියන්න බැරි, ඔයාට growth එකක් දෙන්න බැරි යාළුවෝ සෙට් එකක් හෝ මිනිස්සු කීපයක් හෝ එක්ක ඔයා ගමන යන්න හදනවා. අන්න ඔතන ඔයා වරද්ද ගන්න තව තැනක්. අනිත් දේ තමයි ඔයා ඕන් නැති මිනිස්සුන්ව ප්ලීස් කරනවා. එහෙමත් නැත්නම් අවශ්‍ය නැති මිනිස්සුන්ව සතුටටපත් කරන්න try කරනවා මාර විදියට. ඔන්න ඕකෙන් ඔයාගේ හිතේ තියෙන සතුට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. උදාහරණයක් විදියට ඔයා කෙයා කරනවා නම් තව කෙනෙක් ගැන එයාත් ඔයා ගැන කෙයා කරනවා. ඔයා ඇටච් වෙලා ඉන්නවනවා ගමනක් යන්න උත්සාහ කරනවා නම් තව කෙනෙක් එක්ක එයාත් ඔයත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා සතුටු කරන්න හදන පුද්ගලයා අන්තිමට ඔයාට අනිත් පැත්තට ආදරය කරන්නේ නැත්තම් එතකොට ඉතින් ඇත්තටම ඔයාට වැඩක් නැති වෙනවා. ඔය තුනින්ම වෙන්නේ වෙන මොකුත් නෙමෙයි ඔයාගේ හිත කැඩෙන එක. ඔයාගේ හිත කැඩුනහම ඒක දුක බවට පත් වෙනවා. දුක බවට පත් වෙලා ඒක දීර්ඝ කාලයක් පවත්වාගෙන යනවා. ඔයා අන්තිමට ඔයා මේකෙන් බේරගන්න කිසිම කෙනෙක්ට බැරි වෙනවා. ඉතින් ওই දේවල් තුන ඔයා නොකර හිටියොත් ඔයාට ආරක්ෂා කරගන්න පුළුවන් ලොකුම දේ තමයි ඔයාගේ හිත. ඔයාගේ හිත ආරක්ෂා කරගන්නවා කියන්නේ ඔයාට දුක කියන දෙයට ඔයා වැටෙන්න තියෙන ප්‍රවණතාවය ඔයා අඩු කරගන්නවා. මේක කොච්චර කිව්වත් විටින් විට මිනිස්සු අමතක කරගන්න දෙයක්. ඉතින් ඔයාවත් මේක මතක තියාගන්න උත්සාහ කරන්න. මේ කියපු දේවල් තුන ඔයාට මතක නැත්තම් ආයෙ වීඩියෝ එකේ මුලට ගිහිල්ලා ඒ තුන බලලා පොතක හරි ලියා ගන්න. අපි බැලුවොත් බයිබලෙත් මේක සඳහන් වෙනවා සියල්ලටම වඩා ඔයාගේ හදවත ආරක්ෂා කරගන්න. මොකද ඔයාගේ හදවතින් ජීවනය නික්මනවා කියලා. මේක තියෙන්නේ හිත උපදේශ පොතේ. ඒක නිසා කිසිම දෙයක් වෙන්න කලින් ඔයාගේ හිත ආරක්ෂා කරගන්න. ඔය කියපු දේවල් තුන මතක තියාගන්න. Now have a very nice day and God bless you.